දුවේ පුතේ මේ තියෙන්නේ පරණ පාස් පේපර් එක තිබුණු ගැටලුවක්. සරල සමීකරණයක් වුණත් මේකේ තියෙන්නේ වීදීය භාග. ඉතින් මේ වීදීය භාග සුළු කරන්න පුළුවන් නම් මේ ගැටලුව පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒකට ඔයා දන්නවා සරල භාගයක් වුණත් වීදීය භාගයක් වුණත් දුවේ පුතේ දෙන්නගේ හරයන් සමාන කරගන්න ඕනේනේ. මේක සුළු කරන්න. ඔයා දැක්කොත් මේ බලන්න 1 යට x 3 යට 4යි x. මේ දෙන්නගේ හරයන් දෙක සමාන නැහැ. ඒ නිසා හරයන් සමාන කරගන්න අපි කරන්නේ මෙයා 4x තියෙන නිසා මෙයත් 4x කරගන්න මෙයා ගුණ කරනවා 4න් එහෙම නැත්නම් හරය ගුණ කරනවා 4න් ලවයත් ගුණ කරන්න ඕන පුතේ 4න්. එතකොට 1 වරක් 4 4යි 4 වතාවක් s 4යි x. අඩු කිරීම 3 යට 4යි x සමානයි 3 බෙදීම 8යි කියලා අපිට එනවා. දැන් දෙන්නගේ හරයන් දෙක සමානයි එම හරයම යොදා ලවයන් සුළු කරා 4න් 3ක් 1 සමානයි 3 බෙදීම 8යි. දැන් මෙතනින් එහාට ගැටලුව හදන්නේ කොහොමද? අපි කරන්නේ පුතේ හරස් ගුණ කරන එක. 1 ගුණ කරනවා 8න් 8යි 3 ගුණ කරනවා 4යි x වලින්. හරි? එතකොට මේ පැත්තෙන් එනවා 3 වරක් 4 12යි x සමානයි 8යි කියලා. එහෙනම් x වලගේ අපිට ගන්න පුළුවන් පුතේ ගුණ කිරීමේ 12 යහ පැත්තට යද්දී බෙදීමේ 12 බවට පත් වෙනවා. දැන් මේක පොඩ්ඩක් සරල කරන්න පුළුවන්. x සමානයි 4 වරක් 2යි 4 වරක් 3යි. උත්තරේ පුතේ 3න් 2යි. උත්තරේ 3න් 2යි.